අපිට පහුගිය දෙසැම්බර් මාසේ 21 වෙනිදා ණය ප්‍රතිවගත කර ගැනීම වැඩසටහන අවසන් කරන්න පුළුවන් වුණා. අපි නිල වශයෙන් අපේ රාජ්‍ය බංකොලොත්භාවයෙන් නිදහස් වුණා. අපිට ඕන විදියට සෙල්ලම් කරන්න පුළුවන් ආර්ථිකයක් නෙවෙයි අප සතුව තිබෙන්නේ. අපි ආර්ථික වශයෙන් ස්වාධීනද කියලා ඇහුවොත් මේ වෙලාවේදී අපි ආර්ථික වශයෙන් ස්වාධීන නැහැ. අපි යම් සීමාවන් එක්ක ගැට ගැසී තිබෙනවා. අපි මේ අයවැය ලේඛන සකස් කිරීමේදී අපි මේ සීමාවන් තුල ඉඳමින් අයවැය ලේඛන සකස් කරා. අපේ උපරිම උත්සාහයක් දරුවා තියෙන බදු ප්‍රතිශතයන් වෙනස් නොකිරීමටත් ඉහළ නොදැමීමටත් ඒ වගේම සමහර බදු ශේත්‍ර අපි යම් වාසිදායක ලෙස වෙනස් කරගන්න ලැබුවා. විශාල ආර්ථිකයට බලපෑම් ඇති කරන නව බදු යෝජනා නොකිරීමටත් අපි වග බලාගත්තා. විශේෂයෙන් පෞද්ගලික පරිහරණ වාහන නැවත නිදහස් කරන්න අපි තීරණයක් ගත්තා. සමහර විට ඔබට යම් සැකයක් තියෙන පුළුවන් නැවත ආනයන සීමාවක් පැනවීමද කියලා නෑ. අපි ඉතාමත් සැලසුම් සහගතව නැවත වාහන ආනයන කිරීම සඳහා සීමාවක් පනවන්නේ නැති ආකාරයට මේ වෙළඳපොළ අපි විවෘත කරලා තියෙනවා. අපි ඉන්දියානු රජයත් එක්ක සාම්පූර් බලාගාර පිළිබඳ සාකච්ඡා අවසන් වුණා. මේ ලැබෙන අප්‍රේල් 6 වගේ දිනයක අපි සාම්පූර් බලාගාරයට මුල් ගල තැබීමට තීරණය කරලා තිබෙනවා. එය සූර්ය විදුලි බලාගාරයක් ලබා දෙන අවමාගය $5.97ට අපි බලාගාරය ඉදිකරන්න ලබා දීලා තිබෙනවා. මම ඔබට එක සහතිකයක් දෙන්නම්. ඔබ කිසිවෙක් ඔබගේ ව්‍යාපාර වෙනුවෙන් රජයෙන් ලබාගත යුතු දායකත්වයක් මැදිහත් වීම වෙනුවෙන් කිසිදු දේශපාලන අධිකාරියකට රුපියලක කොමිෂන් එකක් නොදෙන ආණ්ඩුවක් අපි ඔබට හදලා දීලා තියෙනවා. මේ හදලා තියෙන ආණ්ඩුව